එලෝ ආනන්දයි ප්‍රියමල්ලි මොකෝ කරන්නේ? අද ගෙදර බං ගෙදර වැඩ ගෙදරම ඉඳලා හරියනවද? මොකෝ කියන්නේ මොනාරි පොඩ්ඩක් කරමුද? ආපෝ බෑ බෑ උඹලත් එක්ක බොන්්ඩ බෑ ඔය දෙති උඹල බිව්වට පස්සේ දේශපාලන කතා ඇදල ගන්නවානේ හරියන්න මතකන ඊවෙච්චදේ නෑ නෑ මේ පිට කට්ටිය සෙට් වුණාමනේ. හරිද? පිට කවුරුත් නෑ. අද අපි දෙන්න විතරයි. හැබැයි ඉතින් දේශපාලන කතා නම් බෑ හරිද? හරි දේශපාලනේ කතා කරන්න ඕනේ නෑනේ. අපිට කතා කරන්න කොයිතරම් කතා තියෙනවද? ළමා කතා තියෙනවා. ජාතක කතා තියෙනවා. උපදේශාත්මක කතා තියෙනවා. වීලු කතා තියෙනවා. ඥාන කතා ඥාන කතා හරි එන්න කොහෙද මෙහෙද වෙන කොහෙද? මෙහෙ මෙහෙ කියන්නේ බා අපේ ගෙදර යෝ තාවත් වෙරි බැල නෑ වගේනේ. මේ කියන්නේ අපේ පොට්ටේ අපේ ගෙදර. හරි මයන්න හා හරි මම ඔක්කොම ලෑස්ති කරනවා. හරි ඕකේ ඕනෙද එපාද ඕනෙමද ඕනමයි හැබැයි දේශපාලනේ බෑ මචන් දේශපාලනේ බෑ මචන් පිස්සුද? අපි දෙන්න විතරයිනේ. ආනන්දයි දැන් ඔය උඹ කියන විදියට ඔය කැලේ නරියා ඔය මිදි පුකුරට උඩ පනින්න ඇතිද? පයින්න ඇති බං ඒකනේ උ මිදි තිත්තයි කිව්වේ හැබැයි බං ඉතින් මේ නරි මිදිකන් නෑනේ බං. අපි කොහොමද බං එහෙම කියන්නේ කන නරිත් ඇති හැම නරියම මිදි කන්නේ නැහැ කියලා අපි දන්නවද නරි ගැන පොඩයි ආනන්දයි උඹ මොකෝ හැමතිස්සෙම මේ නරියගේ පැත්ත ගන්නේ? කවුද බං නරියගේ පැත්ත ගත්තේ උඹ දැන් මේ නරියගේ පැත්ත අරන් මේ නරියවම සුද්ධ කරන්නේ. මම නරියව සුද්ධ කරාද බං පිස්සුනේ උඹලනේ බං එදා ඉඳන් නරින්ගේ පැත්ත අරගෙන නරින්ව සුද්ධ කළේ කවුද යකෝ නරි පස්සේ ගියේ? උඹලා තමයි නරි පස්සේ ගියේ. බත් පැකට් එකට අරක්කු කාලටයි. අපිද නරි පස්සේ ගියේ යකෝ තොපි තමයි ගියේ උන්ට මුට්ටි අල්ලලා කර උඩ තියාගෙන ලුණු ගෙනහිල්ලා අන්තිමේ රජ කරලා උන්ට ඡන්දෙ දීලා බලය දීලා අන්තිමේ මේ අපිට හිඟාකටටපත් කිරුවා රටම ගොලොත් කළා අනේ පලයන් යන්න. උඹලා එහෙම දැන් කතා කරුවාට උඹ උන්ගේ පස්සේ ගිහිල්ලානේ උඹලාගේ දුවට රස්සාවක් ගත්තේ. අපේ දුවට විතරනේ රස්සාව ගත්තේ තෝගේ හත්මුදු පරම්පරාවටම රස්සාවල් ගත්තා අනිත් එක යකෝ ඒ ගත්තේ එකෙක්ටවත් උඹ පඩි දුන්නද ඒ පඩි ඔක්කොම තොපේ account එකට දාගත්තේ තොපේ අනේ පලයන් ආනන්දයි යන්න. කොහෙද යන්න කියන්නේ යකෝ මම ඔය ජීවිතේට තෝත් එක්ක බොන්න එන්නේ නැහැ ඔබට කොහොම hina වෙන්නේ නෑ ආනන්දයි ඊයේ යනකොටත් ඕකමනේ කියලා ගියේ.